මේ කතාව ඇත්තටම සුරංගනා කතාවක්. එක රාජධානයක කරුණාවන්ත රජෙක් සහ රැජිනක් හිටියා. එයාලා එක දවසක් ලොකු කුණාටුවක් මැදින් යද්දි රැජින ලස්සන කුමාරිකාවක් බිහි කරනවා. හිම කුණාටුව මැද ඉපදුන නිසා කුමරියට නම තිබ්බේ ස්නෝ වයිට් කියලා. කුමරිය ටික ටික ලොකු වෙද්දී ඇය රාජධානියේ සියලු දෙනාම එක්ක මිතුරු වෙනවා. රාජධානියේ වැසියන් එක්ක සතුටින් කාලය ගත කරනවා. නමුත් හදිසියෙම රැජින අසනීප වෙලා මිය යනවා. ඉතින් රජතුමා තවත් කාන්තාවක් සමග විවාහ වුණා. ඇය ගොඩක් රූමත්, හැබැයි ඇයට තිබුණා මායා බලයක්. මුලදී ඇය හොඳ කෙනෙක් වගේ රඟපෑවත් විවාහයෙන් පස්සේ එයාගේ සැබෑ ස්වරූපය එළියට එන්න පටන් ගත්තා. ඇත්තටම එයා නපුරු මායාකාරියක්. නපුරු බලවේග එක්ක තමයි නිතරම ගනුදෙනු කළේ. නපුරු රැජින රජුට කියනවා සතුරු ආක්‍රමණයක් එන නිසා රජතුමාට යුද්ධය සඳහා පිටත් වෙන්න කියලා. ඉතින් රජතුමා කුමරියට සමුදීලා යුද්ධයට පිටත් වෙනවා. හැබැයි යුද්ධයට ගියපු රජතුමා ආයේ කවදාවත් ආවේ නැහැ. ඉතින් දුෂ්ට රැජිනිය එතන ඉඳන් රාජධානියේ පාලනය බාර ගන්නවා. ඇය අරගෙන යන්නේ ගොඩක් රළු පාලනයක්. ජනතාව ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඇයට අවශ්‍ය වුණේ රටේ ඉන්න ලස්සනම කාන්තාව වෙන්න. ඇය නිතරම ඇගේ මැජික් කැඩපත ළඟට ගිහිල්ලා නිතරම අහන්නේ රටේ ලස්සනම කෙනා කවුද කියලා. ඉතින් මැජික් කණ්ණාඩියට අනුව ඇය තමයි මේ රටේ ඉන්න ලස්සනම කාන්තාව. රැජින ස්නෝ වයිට්ට ඊර්ෂ්‍යා කරනවා. ස්නෝ වයිට්ගේ වැඩකාරියෙක්ගෙන් වගේ වැඩ අරගන්නවා. ඇයට මාලිගාවෙන් එළියට යන්නවත් ඇය ඉඩ දෙන්නේ නැහැ. රාජධානියේ මිනිස්සු ගෙවන්නේ හරිම දුෂ්කර ජීවිතයක්. මිනිසුන්ගෙන් ප්‍රමාණය ඉක්මවලා බදු අය කරනවා. හැමෝම බලාපොරොත්තු රහිතව තමයි ජීවත් වුණේ. හැබැයි දවසක් මාලිගාවට ජොනතන් කියලා හොරෙක් ඇතුල් වෙනවා. එයා මාලිගාවට එන්නේ බඩගින්නට කෑම හොරකම් කරන්න. හිතපු නැති විදිහට ජොනතන්ව අහු වුණා. නපුරු රැජිනගෙන් හොරකම් කරපු නිසා හැමෝටම අනතුරු අඟවන්න ජොනතන්ව මාලිගාවේ දොරටුවේ බැඳලා තියන්න කියලා නපුරු රැජින අණ කරනවා. ස්නෝ වයිට් ජොනතන් ගැන දුකයි. ඉතින් කුමරිය නපුරු රැජිනගෙන් ඉල්ලනවා රටේ ජනතාවට ටිකක් හරි කරුණාවෙන් සලකන්න කියලා. ජනතාවට උදව් කරන්න කියලා. හැබැයි ඉතින් රැජිනේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මෙතනදී රැජින ස්නෝ වයිට්ට කියනවා එයා කොහොමද මේ රට පාලනය කරන්න හදන්නේ කියලා. රැජිනට ඕන අනුකම්පා විරහිත පාලනයක්. ඊට පස්සේ ස්නෝ වයිට් හොරෙන්ම ජොනතන් ළඟට ගිහිල්ලා එයාගේ බැමි ලිහලා එයාගේ අතට පාන් කෑල්ලක් දෙනවා. ස්නෝ වයිට් ජොනතන්ට ඉක්මනින් එතනින් පැනලා යන්න කියනවා. ස්නෝ වයිට්ට තිබුණේ හරිම කරුණාවන්ත හදවතක්. හරියටම එයාගේ අම්මටයි තාත්තටයි වගේ. මේ අතර නපුරු රැජින ඇගේ මැජික් කණ්ණාඩියට කතා කරනවා. හැබැයි මේ පාර කණ්ණාඩිය කියන්නේ රැජින අහන්න අකමැතිම දෙයක්. ඒ ස්නෝ වයිට් තමයි දැන් රටේ ඉන්න ලස්සනම කාන්තාව කියලා. මේක අහලා නපුරු රැජිනට හොඳටම තරහ යනවා. ඒ වගේම ඇයට ඊර්ෂ්‍යයි. දැන් රැජිනට ඕන ස්නෝ වයිට්ගේ කරදරේ ඉවර කරලා දාන්න. ඉතින් රැජින ඇගේ දඩයක්කාරයව කැඳවලා ස්නෝ වයිට්ව මරලා දාන ලෙසත් ඇගේ හදවත පෙට්ටියකට දාලා අරගෙන එන්න කියලා අණ කරනවා. ඊට පස්සේ දඩයක්කරු ස්නෝ වයිට්ව වනාන්තරයට අරගෙන යනවා. ඒ ඇපල් කඩන්න. දඩයක්කරු ස්නෝ වයිට්ව මරන්න උත්සාහ කළත් ඔහුට ඒක කරගන්න බැහැ. ඒ නිසා දඩයක්කාරයා ස්නෝ වයිට්ට කියනවා එයාගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මනට එතනින් පැනලා දුවන්න කියලා. ස්නෝ වයිට්ව මරන්න තමන්ට අණ කළේ රැජින බවත් ඔහු හෙළි කරනවා. ඉතින් ස්නෝ වයිට් වනාන්තරය ඇතුළට දුවනවා. දඩයක්කාරයාගෙන් බේරිලා වනාන්තරය ඇතුළටම යද්දී එයාට වනාන්තරයේ ගස් කොළන් තමන්ව අල්ලගන්න එනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒත් හිතුවටත් වඩා ඉක්මනට ස්නෝ වයිට්ට පුළුවන් වෙනවා වනාන්තරේ සත්තු එක්ක යාළු වෙන්න. කැලේ හැම සතෙක්ම වගේ ස්නෝ වයිට්ව හොයාගෙන එයා ළඟට එනවා. මොකද සත්තුන්ට තේරෙනවා ඇයට තියෙන කරුණාවන්ත හදවතක් කියලා. සත්තු තීරණය කරනවා ඇයට උදව් කරන්න. සත්තු වනාන්තරේ හරහා ඇයව අරන් යනවා කැලේ මැද තියෙන එක ගෙදරකට. කුමරිය ඉන්නේ ගොඩක් මහන්සියෙන්. ඒ නිසා ඒ ගෙදර තිබුණ පුංචි ඇඳක ඇය නින්දට වැටෙනවා. මේ අතරේ අපිට පෙන්වනවා කුරුමිට්ටු 7 දෙනෙක්ව. එයාලගේ රැකියාව තමයි පතල්වල වැඩ කරන එක. මේ කුරුමිට්ටු 7 දෙනාටම එක විදිහ බලයන් තියෙනවා. ඉතින් පතලේ වැඩ ඉවර වෙලා එයාලා ආපහු ගෙදර එනවා. ගෙදරට එද්දී එයාලගේ ඇඳේ කවුදෝ නිදාගෙන ඉන්නවා. මෙයාලා හිතන්නේ ඒ හොරෙක් කියලා. ඉතින් මෙයාලා බය වෙලා එතනින් දුවන්න පටන් ගන්නවා. නමුත් ඩොබී කියන කුරුමිට්ටා අහම්බෙන් කාමරේ ඇතුලේ හිර වෙනවා. ඩොබී ළඟටම ගිහිල්ලා බලද්දි එයා දැනගන්නවා මේ නිදාගෙන ඉන්නේ මිනිස්සෙක් කියලා. ඒ වගේම ඇය හරීම කරුණාවන්තයි.
අනික් කුරුමිට්ටෝ 6 දෙනත් ඇතුළට ඇවිල්ලා ස්නෝවයිට්ගෙන් විස්තර අහනවා. ග්‍රිම් කියන කුරුමිට්ටා මිනිසුන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි මේ ඉන්නේ ස්නෝවයිට් කියලා දැනගත්තම අනිත් කුරුමිට්ටෝ ඇයට උදව් කරන්න කැමති වෙනවා. කුරුමිට්ටෝ දන්නවා මේ ගෙදර ඉන්නකන් කුමරිය ආරක්ෂිතයි කියලා. මේ අතර නපුරු රැජින කණ්ණාඩියෙන් ආයෙත් ප්‍රශ්න කරද්දී ස්නෝවයිට් තවමත් ජීවතුන් අතර බව කියනවා. දඩයක්කරු පෙට්ටිය ඇතුළට හදවත වෙනුවට දාලා තිබුණේ ඇපල් ගෙඩියක්. රැජිනට හොඳටම තරහ ගිහින් දඩයක්කරුව හිරගෙදරට අරගෙන යන්න අණ කරනවා. රැජින තරම් නපුරු කෙනෙක් මේ රටේම නැහැ කියලා රැජිනව පුරසාරම් දොඩවනවා. තමන්ගේ බලය පතුරවන්න ඕනම අසාධාරණ වැඩක් කරන්න ඇය දෙපාරක් හිතන්නේ නැහැ. තරේ කුරුමිට්ටන්ගේ ගෙදර කුමරිය සතුටින් කාලය ගත කරනවා. කුරුමිට්ටෝ කියන්නේ හරිම කලහකාරී ජීවීන් විශේෂයක්. ඉතින් රෑ කෑම මේසෙදි මෙයාලා රණ්ඩු වෙන්න පටන් ගන්නවා. එහා මෙහා විසිවෙන කෑම පිඟානක් ඩොබීගේ ඔළුව උඩට වැටෙනවා. ඉතින් අනිත් කුරුමිට්ටෝ ඩොබීට විහිළු කරන නිසා ඩොබී තනියම එළියට යනවා. කුමරිය ඩොබී පිටිපස්සෙන් එළියට යනවා. කුමරියට ඕන ඩොබීව සතුටු කරවන්න. ඇත්තටම ඩොබීට කතා කරන්න බෑ. ඒ නිසා ස්නෝවයිට් ඩොබීට පුරුදු කරනවා විසිල් කරලා එයාගේ අදහස් පිට කරන්න. ඩොබීත් මේ වැඩේ ඉක්මනටම අල්ල ගන්නවා. ඉතින් කුරුමිට්ටෝ 7 දෙනයි කුමරියයි සින්දු කියලා නටන්න පටන් ගන්නවා. ඒ අතරම විනාශ වෙලා තිබුණ ගෙදර පිරිසිදු කරනවා. ඊට පස්සේ කුමරිය කැලේ තනියම ඇවිදිද්දි ඇයට අහම්බෙන් ජොනතන්ව මුණ ගැහෙනවා. ජොනතන් විතරක් නෙවෙයි ඔහුගේ කණ්ඩායමම. ඇත්තටම මෙයාලා නරක මිනිසු නෙවෙයි. මේ කට්ටිය රජතුමාට පක්ෂපාතී අය. ඒ වගේම නපුරු රැජිනට විරුද්ධව වැඩ කරන අය. ජොනතන් සහ කුමරිය මේ මුණ ගැහුණ දෙවන වතාව. ඉතින් මේ දෙන්නත් සතුටින් එකිනෙකාව හඳුන ගන්නවා. හැබැයි මේ සතුට වැඩි කල් තියෙන්නේ නැහැ. රැජිනගේ සෙබළු හදිස්සියෙම මෙයාලට පහර දෙනවා. ජොනතන් කුමරියව එතනින් පිටත් කරලා එතනින් යව්වත් කුමරිය සෙබළෙකුගේ අශ්වයේ කරගෙන ආපහු එතනට එනවා. මොකද මේ දේවල් සිද්ධ වෙන්නේ ස්නෝවයිට් නිසා. ඇයට ඕන කට්ටියටම උදව් කරන්න. හැමෝම එකතු වෙලා සෙබළු එක්ක සටන් කරද්දී එක සෙබළෙක් කුමරියට ඊතලයක් විදිනවා. ඊතලය කුමරියට වදින්න කලින් ජොනතන් කුමරිය ළඟට එනවා. ඒ ඊතලය වදින්නේ ජොනතන්ට. සටටින් පරදින සෙබළු පලා යනවා. ස්නෝවයිට් ජොනතන්ව සහ යාළුවන්ව අරගෙන යන්නේ කුරුමිට්ටන්ගේ ගෙදරට. ඩොක් කියන කුරුමිට්ටා ජොනතන්ව සුව කරන්න විශේෂ බෙහෙතක් හදනවා. කවුරුවත් හිතපු නැති විදිහට ඒකෙන් ජොනතන් සම්පූර්ණ සුවය ලබනවා. ජොනතන්ගේ යාළුවා ස්නෝවයිට්ට කියනවා ජොනතන්නේ ඊතලයට මූණ දුන්නේ කුමරියව බේරගන්න උනත් ඒක මිත්‍රත්වයට එහා ගියපු කැපකිරීමක් කියලා. ජොනතන්ගේ සුවවීම හැමෝම නටලා ගයලා සමරද්දී ස්නෝවයිට් කල්පනා කරනවා ජොනතන් සහ ඇය ගැන. මේ ගැන ජොනතන් සහ ස්නෝවයිට් කතා කරද්දී ඒ දෙන්නටම තේරෙනවා එයාලා එකිනෙකාට ආදරය කරන බව. ඒත් ආපහු කරදර පටන් ගන්නවා. නපුරු රැජිනගේ සෙබළු ආපහු ස්නෝවයිට්ව හොයාගෙන එනවා. හැබැයි සෙබළුන්ට පුළුවන් වුණා ජොනතන්ව අල්ලගන්න. ඔහුව නපුරු රැජින ඉදිරියට අරගෙන ගියාම ඔහුව සිර කරනවා. දඩයක්කාරයා ඉන්නෙත් මේ සිර කුටියෙමයි. මෙතනදි රැජින ස්නෝවයිට් ජොනතන්ට දීපු මාලය බලෙන්ම අරගන්නවා. රැජින මාලයත් අරගෙන රහස් කාමරයකට ඇතුල් වුණා. ඇය ඇගේ මායා බෙහෙත් පානය කරලා ඇගේ පෙනුම මහලු කාන්තාවක් බවට පත් කරගන්නවා. විෂ කැවූ ඇපල් ගෙඩියකුත් අරගෙන නපුරු රැජින ස්නෝවයිට්ව හොයාගෙන යන්න පටන් ගත්තා. පහුවදා උදේම කුරුමිට්ටන් පතලට පිටත් වෙද්දී ස්නෝවයිට් ගෙදර තනි වෙනවා. ඉතින් මේකෙන් ප්‍රයෝජන ගන්න මහලු කාන්තාව කුරුමිට්ටන්ගේ ගෙදරට යනවා. ඇය අර රිදී මාලය පෙන්වලා තමන්ව එව්වේ ජොනතන් කියලා කුමරියව රවට්ට ගත්තා. නපුරු රැජින ජොනතන්ව අල්ලගත්ත බව කියනවා. ඊට පස්සේ මහලු කාන්තාව ස්නෝවයිට රතුපාට ඇපල් ගෙඩිය දෙනවා. ඇය ස්නෝවයිට මේ හරහා උදව් කරන බවත් කියනවා. ඇයව විශ්වාස කරන ස්නෝවයිට් අර ඇපල් ගෙඩිය අරගෙන කෑල්ලක් කාපු ගමන් ඇයව දුර්වල වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් නපුරු රැජින තමන්ගේ ඇත්ත ස්වරූපය එලි කරනවා. ස්නෝවයිට්ගේ පියාව ඇය මරලා දාපු බවත් කියනවා. ඊට පස්සේ ස්නෝවයිට් ගැඹුරු මායාකාරී නින්දකට වැටෙනවා. කුරුමිට්ටෝ ආපහු එද්දී කුමරිය බිම වැටිලා ඉන්න විදිය දකිනවා. කුමරියගේ කිසිම චලනයක් නැති නිසා කුරුමිට්ටෝ හිතනවා කුමරිය මිය ගිහින් කියලා. කුරුමිට්ටෝ කුමරියව වනාන්තරයට අරගෙන ගියා. මේ අතරේ ජොනතන් හිරගෙදරින් පැන ගන්න විදියක් හොයනවා. ජොනතන්ගෙන් ස්නෝවයිට් ගැන දැනගන්න දඩයක්කාරයා හිරගෙදරින් පැන ගන්න ජොනතන්ට උදව් කළා.
ජොනතන් ඉක්මනින් අශ්වයාගේ පිට නැගලා වනාන්තරයේ හරහා කුමරියව හොයාගෙන එනවා. ජොනතන් කුරුමිට්ටාන් ඉන්න තැනට ගිහාම ස්නෝවයිට්ගේ නිසල සිරුර දකිනවා. කම්පනයට පත්වන ජොනතන් ස්නෝවයිට්ව මෘදු ලෙස සිප ගන්නවා. එතකොටම මායාව බිඳිලා ගිහිල්ලා ස්නෝවයිට් අවදි වුණා. හැමෝටම පුදුම තරමේ සතුටුයි. ස්නෝවයිට් කියනවා මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. නපුරු රැජිනව පරාජය කරලා රාජධානිය බේරගත්තේ නැත්නම් මේ කරදර දිගටම තියෙයි කියලා. කුමරියට ඕන සටන් කරන්න. කුමරියගේ නිර්භීතකම දකින කවදාවත් කතා නොකරපු ඩොබී පවා කතා කරන්න පටන් ගත්තා. ඉතින් කුරුමිට්ටු 7 දෙනත් කුමරිය එක්ක සටනට එකතු වෙනවා. ස්නෝවයිට් ආපහු රාජධානියට එනවා. නපුරු රැජිනට මුහුණ දෙන්න. නපුරු රැජිනගේ දුෂ්ට පාලනය අවසන් කරලා දාන්න. ඇය රාජධානියට ඇතුළු වෙද්දි ජනතාව ඇය වටා එක් රැස් වෙනවා. තවදුරටත් ස්නෝවයිට් කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. නපුරු රැජින හැමෝගෙම ඉදිරියේ ඇගේ අඳුරු මායාවන් යොදාගෙන කිනිසක් නිර්මාණය කරනවා. ඒකෙන් ඇයව මරලා දාන්න කියලා ස්නෝවයිට්ට කියනවා. නමුත් ස්නෝවයිට්ට අවශ්‍ය රජවීම නෙවෙයි. ඇය විශ්වාස කරන්නේ කරුණාව සහ සමාව දීම, නැතුව වෛරය නෙවෙයි. කෝපයටපත් රැජින ස්නෝවයිට්ව මරා දැමීමට අණ කරනවා. ඒත් ස්නෝවයිට් බය වෙන්නේ නැහැ. රැජින ගොවියන්, බේකරි හිමියන් වගේ අහිංසක මිනිස්සුන්ව තමයි සෙබළු විදිහට බඳව ගත්තේ. ඉතින් ස්නෝවයිට්ගේ සෙබළුන්ට මතක් කරනවා එයාලා කලින් හරිම අහිංසක මිනිස්සු බව. ස්නෝවයිට්ගේ සංවේදී වචන නිසා සෙබළු අත්‍ය තත්ත්වය තේරුම් ගන්නවා. හැමෝම එකතු වෙලා රැජිනව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. රැජින ඉක්මන් වෙලා කිනිසාරන් පහර දෙන්න හදද්දිම මාලිගාවට කලින්ම ඇතුල් වෙලා හිටපු කුරුමිට්ටන් රැජිනව වළක්වනවා. රටේ සියලුම ජනතාව රැජිනට විරුද්ධව පෙළ ගැසෙනවා. රැජින ඉක්මනින් මැජික් කණ්ණාඩිය හොයාගෙන යනවා. කණ්ණාඩියේ බලය පාවිච්චි කරලා නැවතත් පාලනය ලබා ගන්න හදනවා. ඒත් ස්නෝවයිට් රැජිනව හොයාගෙන එනවා. මැජික් කැඩපත පවා නපුරු රැජිනට විරුද්ධ වෙනවා. කණ්ණාඩිය කියනවා රටේ ඉන්න ලස්සනම කාන්තාව ස්නෝවයිට් බව. කෝපයෙන් පිරුණ රැජිනකගෙන් පළක් නැති බව. කෝපයට පත්වෙන රැජින මැජික් කණ්ණාඩිය බිඳලා දානවා. නමුත් කණ්ණාඩියේ මැජික් බලය ආපහු හැරිලා නපුරු රැජිනව සදහටම කණ්ණාඩිය ඇතුලේ හිර වෙනවා. ඒ වගේම කණ්ණාඩියේ ඉබේම අලුත් වැඩියා වෙලා රැජිනව සදවහටම අතුරුදහන් වෙලා යනවා. නපුරු රැජින පරාජයට පත්වීමත් එක්ක රාජධානියට සාමය උදා වෙනවා. සෑම දෙයක්ම ආපහු තිබුණ විදිහටම යථා තත්ත්වයට පත් වුණා. ඒ වගේම ජොනතන් සහ ස්නෝවයිට් අතර විවාහය සිදු වුණා. ඉතින් අවසානයේ හැම කෙනෙකුටම සතුට ළඟා වුණා.